ලෙස්ටර් වෝල්ඩ් කිවිසුම 1638 ඇතිවෙන්නේ පුතේ අපේ රටට ලන්දේසීන්ගේ පැමිණීමත් සමග ලන්දේසීන් සහ එවකට අපේ රටේ පාලකයා වශයෙන් සිටි දෙවන රාජසිංහ රජතුමා අතරයි. මෙන්න මේ ගිවිසුමේ සඳහන් වගන්ති මේ විදිහට අපි සලකා බලමු. පළමු වෙනුවෙන්ම ගිවිසුමේ සඳහන් වන්නේ ලන්දේසීන් හා සිංහලයන්ගේ පොදු සතුරා ලෙස පෘතුගීසීන් සැලකීම හා ලන්දේසීන් ලක්දිව ආරක්ෂා කළ යුතු අතර ලක්දිව රජු අසහාය පාලකයා ලෙස පිළිගැනීම. මේ ළඟට දෙවන වගන්තියෙන් ඔවුන් සාකච්ඡා කරන්නේ ලක්දිව පෘතුගීසීන්ට අයත් බලකොටු රජුගේ සහාය ඇතිව අල්ලාගත් විට එහි පෘතුගීසීන්ගේ වස්තුව ලන්දේසීන් හා රජු අතර සමසේ බෙදාගත යුතු බවයි. ඔන්න ඔය විදිහට තමයි ලන්දේසීන් මීළඟට සාකච්ඡා කරනකොට තුන්වන වගන්තියෙන් ඔවුන් සාකච්ඡා කරන්නේ අල්ලා ගන්නා ලද බලකොටුවල රජුගේ කැමැත්ත ඇතනම් පමණක් ලන්දේසී සේනා පදිංචි කළ හැක. ලන්දේසීන් විසින් තම ලන්දේසි පිටිපතේ මේ ප්‍රකාශය රජුගේ කැමැත්ත ඇතිනම් පමණක් යන කොටස ඉවත් කරලා පළ කළා. මේක ඔවුන්ගේ කූට උපාය ක්‍රමයක් විදිහට තමයි අපි සලකන්නේ. මීළඟට හතරවන වගන්තියෙන් ලන්දේසීන්ගේ බලකොටු ප්‍රතිසංස්කරණයට යන වියදම රජු විසින් දැරිය යුතු අතර ආරක්ෂා කිරීම සඳහා රජු විසින් වැටුප් ගෙවන්න ඕන. ඔවුන් වක්‍රාකාරව අපේ රටේ රජවරුන්ගෙන් සූරාකෑම බලාපොරොත්තු වුණු බව අපිට මේන් පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි බලකොටු අල්ලාගත් පසු රජු විසින් ලන්දේසීන්ට තම වෙළඳ හා බඩු වෙඩි බෙහෙත් තබා ගැනීමට ගබඩාවක්ද තනා දෙන්න ඕන. මීළඟට 6 වෙනි වගන්තියෙන් ඔවුන් සාකච්ඡා කරලා තියෙන්නේ පෘතුගීසීන් සමග යුද්ධයකට එළඹෙනවා නම් රජතුමා සමග ලන්දේසී නිලධාරීන් සාකච්ඡා කරන්න ඕන. 7 වෙනි වගන්තියෙන් ගංගාවන්ගෙන් ඈතර වීමට ලන්දේසි හේවායින්ට සිංහලයන් සහාය දෙන්න ඕන. හොඳයි. 8 වෙනි වගන්තිය මගින් ඔවුන් සඳහන් කරන්නේ පෘතුගීසීන් පළවා හැරීමට ලන්දේසීන් ගෙන ආ නෞකාවන් හා හමුදාව නඩත්තුව සඳහා රජු වියදම් දැරිය යුතු බවත් කුළුබඩු කුරුඳු ගම්මිරිස් කරාඹුනටි ලන්දේසීන්ට ලබා දිය යුතු බවත්. 9 වෙනි වගන්තියෙන් සියලු ලෝක වෙළඳ කටයුතු කරගෙන යාමට ලන්දේසීන්ට අවසර දිය යුතු අතර ඔවුන් කැමැති පරිදි බණ්ඩක්කා ගායනයට ඉඩ දිය යුතු බව මෙසේ සඳහන් කරනවා. හොඳයි. ඊළඟට 10 වන වගන්තියෙන් ලාංකිකයන් විසින් කුරුඳු ඇද්දත් ඉටි ආදිය ලන්දේසීන්ටම දිය යුතුයි. අන් කිසිවෙකුට නොදිය යුතු බවට තමයි ඔවුන් සාකච්ඡා කරන්නේ. 11 වන වගන්තියෙන් සඳහන් වන්නේ ඇත්තුන්ගේ තනි අයිතිය රජුට තිබිය යුතුයි. මේ විතරයි මේ වගන්ති සියල්ලගේම අපි දැක ගන්න ලැබුණේ පුතේ. රජතුමා සතු ස්වාධීනව භුක්ති විඳීමේ අයිතියක් සඳහන් වීමක් තියෙන මේ වගන්තියේදී විතරයි. ඇතුන්ගේ අයිතිය රජතුමා පමණක් භුක්ති විඳීම. 12 වන වගන්තියෙන් රජු හා වැසියන් ලන්දේසීන් හැර වෙනත් කිසිදු විදේශිකයෙකු සමග වෙළඳාම් නොකළ යුතු බව තමයි සඳහන් කරන්නේ. මේකත් ඔවුන්ගේ කූට උපාය ක්‍රමයක්. බලන්නකෝ ඔවුන්ගේ වාසිය තකාම තමයි මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. හොඳයි. මීළඟට 13 වන වගන්තියෙන් වාර්ෂිකව කුරුඳු ගම්මිරිස් ඉටි ආදිය පිරූ නෞකා දෙකක් ඕලන්දයට යැවිය යුතුයි. ඕලන්දය කියලා කියන්නේ ලන්දේසීන්ගේ මව්බිම. ඔන්න අපේ රටේ සම්පත් ඔවුන්ගේ රටට වාර්ෂිකව යවන්න ඕනි කියලා ගිවිසුමේ අත්සන් කරනවා. මීළඟට 14 වන වගන්තිය මගින් යම්කිසි දේශිකයෙකු විසින් ලන්දේසීන් හැර වෙනත් විජාතියෙකුට භාණ්ඩ ලබා දෙනවා නම් ඒවා රාජ්‍ය සන්තක කළ යුතු බවට තමයි 14 වන වගන්තිය මගින් සාකච්ඡා කරලා තියෙන්නේ. 15 වන වගන්තිය මගින් රජුට හා රටවැසියාට කාසි අච්චු ගැසීම කළ නොහැකි. ඒ ලන්දේසීන්ට පමණක් කළ හැකි. එසේ කර අසුවහොත් මරණ දණ්ඩනය හිමිවන බව තමයි 15 වන වගන්තියේදී සාකච්ඡා කරලා තියෙන්නේ. 16 වන වගන්තිය රජු ලන්දේසීන් රහසේ හෝ ප්‍රසිද්ධියේ පෘතුගීසීන් සමග කිසිදු ගනුදෙනුවක් කළ නොහැකි. සියලු දෙනාම රහසින් නැතුව ප්‍රසිද්ධියේ ඔවුන් සමග සාකච්ඡා කිරීම තමයි ඒකෙන් අදහස් වෙන්නේ. 17 වන වගන්තිය මගින්
රට අභ්‍යන්තරයේ කිසිදු බාධාවකින් තොරව ලන්දේසී ඒජන්තවරුන් භාණ්ඩ මිලදී ගැනීමක් කරන්න පුළුවන් වගේම විකුණන තැනැත්තා ඒවා තොටුපළවල් වෙත ගෙන ගොස් බාර දෙන්නත් ඕනි කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා. 18 වෙනි වගන්තියේ රජතුමා රාජ්‍ය තුල කිසිදු කතෝලික පූජකවරයෙකුට ආරක්ෂාව නොදිය යුතු යනුවෙන් සඳහන් කරලා තියෙනවා. මීළඟට 19 වෙනි වගන්තිය මගින් ඔවුන් සාකච්ඡා කරලා තියෙන්නේ මහ මුහුදේදී පෘතුගීසීන්ට හෝ වෙනත් කිසිවෙකුට අයිතියක් පැහැර ගතහොත් ඒ ලන්දේසීන්ටම පමණක් අයිති විය යුතු බවයි. ඒ කියන්නේ අපේ ලාංකිකයන්ට නොව මුහුදේ සිදුවන සියල්ල ලන්දේසීන් සතු බව තමයි මේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඔන්න දැන් අපට පැහැදිලි මේ ගිවිසුමේදී විශේෂයෙන්ම දෙවන රාජසිංහ රජතුමා මුලාවකට පත් වූ බව තමයි අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද ලන්දේසීන්ගේ පැමිණීම සහ ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගැනීම දෙවන රාජසිංහ රජතුමාගේ බුද්ධිමත් ක්‍රියාවක් නොවන බව අපිට වටහා ගන්න පුළුවන්.